ඇයි මේ ගවුමක් ඇඳන් ඉන්න මේකි ගවුම ඕන්න නෑනේ බා කිස් කළ තියෙනවා බුක් සරල තියෙනවා කිසි අතගාල ලික් කළ මේ කොල්ල මේ කෙල්ල ගතින් අල්ලගෙන අර කොල්ල අර කෙල්ල ගතින් අල්ලගෙන ී පවුන් පය 12ක් යන්න කලින් අනිවාර්යෙන්ම ඔක බොන්න තාම පැදලා කිය රැන්නේ බයවෙතු දෙයන්න කවදාරි මම් මැරෙනෙත් නැගලන කලා බිච්ච යෝ what's up homies buddy here welcome back another goddamn Mindy I'm gonna chill with you subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. එහා පැත්තේ bell icon එකත් click කරලා තියාගන්න. 18ට චුට්ටයි අඩු. හොඳේ? support එකක් දෙන්න. එහෙනම් වැඩි කතා නැතුව යන්න වීඩියෝ එකට. කලින් අයියා අතින් විතරයි ඇල්ලුවේ කියපු කෙල්ල එක්ක සංවාදයේ ගැඹුරටම යද්දී ඒකි. මට කලින් ලව් තිබිලා තියෙනවා මම එයාත් එක්ක සෙක්ස් කරලා නැහැ එයාට මේ වගේ මල්ලිය තියෙනවා ඒවා කිස් කළ තියෙනවා බුක් සරල තියෙනවා කිසි අතගාල ලික් කළ තියෙනවා ඉතින් ඔය ඔක්කොම කරලා කන්ද වැඩ කරගන්න සෙක්ස් කියලා කියන්නේ මොකේද නිකන් තව මොනවත් කරලා නැද්ද නංගි බඩු දුන්නස සල්ලි ගත්තද ඒ අවංක ලස්සනයිනේ අපරාධ අනෙක් ටිකක් කරන්න දීව හරි ලස්සනයි very good හරි දින්නේ තව මොනා සෙක්ස් ඇරෙන්න ඒ හැකියාව දැක්කද අයියෝ ඇයි මේ ගවුමක් ඇඳන් ඉන්න මේකි ගවුම ඕන්න නෑනේ බා ප්‍රශ්න එක ඉන්නේ අර ඇයි ගවුම ඇඳුවේ කියලා අහන්නේ කද්දේ කරන මගුල ගවුමක් ඇඳගෙන ගවුම කරෙන් අර කොස්ටියම් ඩිසයින් කරපු කෙනගේ තම වැරදි කවුම අන්දන්න ඕන්නෑ නේ මං හිතු ඉඳල මැද්දෙන් තියග මුන්තාව ටික දවසකින් හෙළුවෙන්න හෙලස්ටා මේ මොකද මේ Malah non. මේ කොල්ල මේ කෙල්ල ගතින් අල්ලගෙන අර කොල්ල අර කෙල්ල ගතින් අල්ලගෙන මාලව නෝන් අනේ මන් දන්නේ මට තේරෙන්නේ ඇයි මේ අලගාගන්න කවුද වටේ කියලා මේ මොන මල විකාරයක්ද මේක විහිළු කරලා තේරුන්නේ මගේ දෝනිත් ඉන්න ඕනෑකෝ නෙත්මිවා යපනේ මොකක් ලොකු ප්‍රශ්නයක් වෙලා තිනමයි තන්න තයිතින් හිම ගහගන්න දෙයක් නෑ මං හිතන්න මුන්දෙන කොල්ල දෙන්න අමාරු කරම්මක් වටේ ගියා කියලා එකෙක් කියන එක කොල්ලෙක් එක් කියන අනික් කොල්ලත් එක් කියන අනික් කෙල්ලෙකට ගහන්න යනවා මට තේරෙන්නේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා කවුද වටේ ගියේ කියලා දන්නෙත් නෑ මෙතන කමෙන්ට් වල පැහැදිලි කිරීමකුත් නෑ මට හිතා ගන්න බෑ මං යනවා වෙන එක කුරුළු අම්මගේ බල කිරීමට ඉගිලෙන්න හදන කුරුළු පැටිය ගහපන්
ආතෙල්ල මොකක්කරි ඕන වෙලා වගේ ඉන්න බැරුව ඉන්නේ බැල්ලි කියලා දාලා තින හොඳ නෑම බැල්ලි කියන්න එම කියන්න ඔන්න අනේමි තමන්න නෙවේ මංහිත ඔරිජිනල් එක කිය ඒ වගේම ඩාන්ස්ක ඇරපු අතක් නෑ කෙහෙලිය ගෙන්න්නපු බේතක් වචන නන්තියෙනවා මන්නම් බඳින්න උනවාදමට කියන්න ගෝගේ ගෑනීම මොනවද වට කියන්න ඔය වගේ වෙලාවට ආපස්සර දෙකක් දුන්නා ඉතින් කාන්තා හිංසනය කිය දෙමස්ය පහලට කියාට වැඩක් නෑ ඔය මූටික තමයිති බඳිනව කියලා මතක් වෙනකොට කනතෝ බස්සගේ මන්දන්න හේතුමකක්දි කියලායි බීලත් දන්න මනුසේ ගහන්න හිතුනත් වගේ ගෙතර නෙමේ මිනිියෝ කෑගහන්න අං ඉක්මනට මේක ගෙදර නෙමෙයි මිනිහෝ ගෑගහන්න ආයිති මොකෙන්ද ගෝත මිනිහා ටක අයම කරන්නද ටක්ගල මල්ල පැනලා ඉන්නේ මු ආතලේ මනට බීලදකු ගෝත මිනිියෝ තව වචන දෙකතුනක් කිව්වනම් උඹට ඔය කඳුමුදුරඉදලා ස්කයිට මල්ල පැනලා ඉන්න සිරාඩු එන්න ආතල්ලයක් ගන්න ඔව මට ඉක්මට තද වෙලා ගියාම් අනේ ඉන්ද ඉක්මනට කොළු සින්නේ වගේට තේරී තමන්ගේ වයිප සමාජයක් ඉස්සරහ චාඩක් කරන්න තරම් ගූ මානසිකත්තත් තියෙන කාලක ලකට යන්නේ ඉවරයි ඒක වැලුහමනම් මට ඉස්සර මතක් කියෙන අපිත් ඔය වගේ ඉස්සර කර ඔයගේ තඩියෝ ඉන්න තඩියන්න තරහන ඩිස් පෙරලන්ගන්නේ ඒ ආතෙල්ලීම ඒක දැක්කා මාස හිතනවා ආයෙත් පන්තියන්න ආසේ අරුණන් කෙලින්ම අය මල්ලා පැනලා ඉන්නේ කනම් මුණත් අයෝක ගණන්ගන්න පබං එහෙම බයවෙන්න දෙයක් නෑ දැන් එකක් බී පවුන් පැය 12ක් යන්න කලින් අනිවාර්යෙන්ම ඔක බොන්න තාම පැය 12 රැන්නේ පැය 12ක් දැන් බීලා පැය 12කට පස්සේ අනිත් එක අනිවාර්යෙන්ම බොන්න එච්චර බය වෙන්න දෙයක් හැබැයි පෙනඩෝල් නේද පෙනඩෝල් දෙකක් බොන්න එක පාර ඉට පෑ 8කින් පස්සෙන අප බොන්නද පෙනඩෝල් නෙමේවෙන් ලෙජන්ලට සීන් එක තේරුණා බයවෙතු දෙයක් මේක නෙවෙයිද පෙත්ත අරගෙන තියෙන එක්ස්පර්ට් කෙනෙක් වගේ කතා කරන්න පෙත්ත අරගෙන තියෙන එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි පෙත්ත නිතරම ගන්න එක්ස්පර්ට් කෙනෙක් විදිහට කතා කරන්න තේරෙනවද හොඳ අනිවාර්යෙන් බොන්න නැත්තම් ආයෙ උනේ අමාරු වැටෙන්න එපා පුදු සරණයි පැයෙන් වලට බොන්න නැත්තම් උණ වැඩි ඕනි එක පාසල දෙක අද දවසම වලිය ඒ ගහගන්න එතනත් දෝන එතන දෝනිල නෙමේ ගාන සුදු තාත්තිලා ඇයි ගහගන්න හෙටවදේ ටික්ටොක් එක ඉන්නවා තඩි මහතය කියත්තා කියන්න යන්න යන්න මොකක්ද ස්කෝලේ ගන්න හෙටවදේ තේරෙන් මොකක් දිස්කෝල කියලහන මේක ස්කෝල ගන්න මුට ටරැක්නේ ඉතින් ඒකන වැඩි බැරල් එකක් වගේ කැතට ඉදන් මොකක් කර එකක් කිව්හම ඒකට එකක් කියන හෝන්දුවක් හැම පන්තිකම හිටිය දැනුත් ඉන්න මංගේ බැරල්ලෙක්ව තමයි ඔය මහතයවුන්ටමන ඔයම අර මට පේන්න නතෝ හෙල්මට් එක කරන්න එක කැමරා පැත්තරෙනවා කොෙන්න බොරු කියන්න බෑ නංගේ මල්ලි පාසල් කාලදි තියෙන ප්‍රේම සම්බන්ධතා නිසා ඔයාලා ගහගන්න එපා තේරුණාට කෙටි කාලෙන සම්බන්ධය කියලා කියා ගන්න එපා සමහරවිට ඒක කියන්න බෑ හෙට අනිද්ද බඳින්න වෙන්නත් පුළුවන් ඒකින්ද එහෙම කියන්න එපා ඕවා හරිද මොකද ඕන තරම් අපේ පන්තිවල හිටිය කට්ටියක් දැන් බැඳලා ළමයිනුත් ඉන්නවා වෙන්න පුළුවන් ඒකින්ද ඔයාලා ගහගන්න දිගටම ගහගන්න හොඳ අනාගතයක් එයාට අර බැරල් වගේ කෙල්ලොම ලංකරගන්න එපාමල්ලි ප්‍රශ්න තේර හිරු කියන්නේ හොරු මහ කාලකන්නේ චැනල් එකක් අපි නම් හිරු බලලිල්ල නතර කරලදීන්
මුට රැක පැන්පගෙන් මේක හිරුවගෙන් දාලදී රැක් ඌට ට්‍රැක් පැල්ලදෙන් අම්මෝ දෝනිගේ සැර කැරියෝ දෙනවා දීපා මම ඔබ දානවා ආපා දීපා දීලා දාපා අප්ප දෝරුක මම හිතුවේ නෑ මට මෙහෙම වුණත් තිබිලාරවයි ගුණුට බැක් කියලා අවුල් ගිය වයිබ් එක අවුල් ගියා මචං ගවුම් අඳින කොන්නේ දිග කෙල්ලෝ විතරක් හරිම අහිංසකයි කියලා හිතන් ඉන්න කොල්ලෝ වෙන සිරාවට මෙහෙම හැන්දා හිතෙන්නේ අහිංසකයි කියලානේ විනාඩියක නිස්සද්දතාවය යටි මහවුරක දැවැන්තේ වගේ කෝ දැන් අර ගවුම් අඳින කෙල්ලෝ අනතෝ හරි අනවා මරාගෙන ආදරය කියන එක ඇත්තම තේරුම අයිය මොකක්ද ඇත්තටම ආදරය කියලා කියන්නේ දැන් කීප වතාවක්ම මගෙන් ඇහුවා මොකක්ද මේ ආදරය කියලා කියන්න කියලා ඇතරම නංගි මම දකින විදිහට නම් ආදරය කියලා කියන්නේ තමන්ගේ පාර්ට්නර්ත් එක්ක ඒ කරන ආදරේ පිටතට පෙන්වන්න ඕනේ නෑ ඒදේ ඒකනේ දැනෙන්න අරින්න ඕනේ පාර්ට්නර්ට ඒ දේ තමයි මම දකින්නේ ආදරය විදිහට මේ ඇත්තරම කිව්වොත් ඉතින් මේ ආදරය කියලා කියන්නේ දැනෙන්න අරින එකට තමයි ඉතින් වෙන මේ ඇතන වෙන පැහැදිලි කිරීමක් නෑ ඔය දෙයට මාරම පැහැදිලි කිරීමක් තේරුණා දැන්න අරින්න ආසද අය හොඳටම පැහැදිලි කර අනේ අයි අනේ අයි මන් දුප්පත් තමයි ඒත් මගේ ආදරේ දැන්න අරින්න ඔයාලා බොයි ෆ්‍රෙන්ඩ්ගේ ඔඩුක්කුවෙන් ඔළුව තියාගත්තා මට දැනෙන විදිය රැකපයි නොනක මේවට මේ එහෙම වෙන්න විදිහන් නෑ නගේ කවුද මේක කියන්න එහෙම වෙන්න විදියන්න තරලව එහෙම කොහොමත් වෙන්න විදියන්න එනම් බෝයි ෆ්‍රෙන්ඩ්ගේ මොකක්කර අවුලක්තිය හරි වෙන හේතුවක් නෙමේ අපිට අපේ ළමයි හදාගන්න දීපියෝ පෙරේත හැත්ත ඔච්ච මං ඒකන කියන්නේ චර අස්සට ඕක කරන්න බෑ ඕක වෙන්න නැති දෙයක් දේ බැරුව ඇති එම කියන්න එපා හැම දෑම නාන හැම දෑම දත් මදින හොල්ලන්ට ඔහොම කතා කරගෙන එන්න එපා අවුල්ල ඇටවුරුපු එක බඳන්න යන්න බෑ අපිට මම අවුරුත් 35 ගෑන්ලමෙක් ගෑන්ලමෙක් අමන්න තව විවා වෙලා අවුරුත් 3ක් වෙන්නේ එයාට දරුවෝ ඕනේ එයා ළමයින්ට හරි ආසයි ඒත් මට දැම්ම දරුවෝ ඕනේ මට මගේ කැරියර් එක ගැන හිතන්න ඕනේ ඒත් එයා කියනවා ගෑනිය කියන්නේ අම්ම කෙනෙක් වෙන්න ඕනේ ගෙදරක ළමයි ඉන්න ඕනේ කියලා මම එයාට ආදරේ ඒත් මගේ ජීවිතේට මට ඕන විදිහට මගේ ජීවිතේ මට ඕන විදිහට ගත කරන්න ඕනේ එයාගේ පැත්තෙන් වැරද්දක් කියන්න බෑ මොකද මම යාළුවලා හිටපු අවුරුද්ද තුල්ලේ වගේ හිටිය 33න් පස්සේ වගේ ළමයෙක් හදාගන්නවා කියලා අදහසක ඒත් දැන් මට හිතලා තියෙන 40 වෙනකම්ම මෙහෙම නිදහසේ ජීවිතය ගත කරන්න තව කැරියර් එක හදාගන්න හදිස්සියට ළමයි හදාගෙන විඳවන්න බෑ එයා තේරුම් ගන්න නැහැ දුම අදිස්සියක් තියෙන කතා කරත් එකම තැන දැන් පොඩ්ඩක් ඇත්තම් තරහ ගන්නවා මාත් එක්ක අද පරක් වුණා කියලා මාව දාලා ගියේ මට දැන් ළමයි හදන්න නම් බෑ එයා කොහොමද එහෙම කියන්නේ කවුන්සලින් එකක් යන්න හදුවත් එන්නේ නැහැ දැන් මම සෑහෙන කාලෙක ඉඳලා try කරන්නේ යාව එක්ක අරන් යන්න එන්නේ නැහැ මොකද කරන්නේ මේක ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ පොඩ්ඩක් විද්‍යාව ගැන බයොලොජි හරි මොනවා හරි ළමයි හදන එක ගැන පොඩ්ඩක් ඔයා බලන්න ඔයාලට 40 පෙන්නට පස්සේ නම් මං හිතන්නේ ළමෙක් හදා ගන්න පුළුවන් වෙයි කියලා ඔයා ඔය හිතන තරම් අවුරුදු 35 ගැන ගෑන් ළමයෙක්ගේ වයසක් නෙමෙයි හරිද මම දන්නේ ඔයාට ඒක ගෑන් ළමයෙක්ගේ වයසක් වුණාට මට නම් ඇත්තටම මේ දැන් ඔයාගේ ජීවිතේ භාගයට වැඩිය ඔයා ගෙවලා තියෙනවා ගෑනු ළමයෙක් නෙමෙයි වැඩි වයසේ කාන්තා අන්න හරි වැඩි කල් යන්නේ නැහැ ඔබේ මිනිහා මෙනෙක් යකෝ 35 ගෑනු ළමයි ඔයා නිතරම කියන්නේ 40 ළමයාම අඩුම ඒ ළමයා උසස් අධ්‍යාපනය කරන ගමත් සිරාවට දැන් උඹ 40න් හැදුවා කියහල්ලකෝ සාමාන්‍ය ළමයාට අවුරුදු 20යි කියන්නේ උඹට 60යි කෙලින්වත් යන්න බෑනේ මොන මගුලක්ද කියන්නේ මන් දන්නේ නැහැ මට වැඩක් නැහැ ඉතින් දකින් බං ස්කෝලේ ගිහින් මොනවද ඔන්න ඒ ප්‍රශ්නේ නම් මටත් තියෙනවා යකෝ ස්කෝලේ ගිහිල්ලා මොනවද ඉගෙන ගත්තේ කවුන්සලින් යන්න ඕනේ මහත්තයා නෙමෙයි කවුන්සලින් යන්න ඔයා මැදි වයසේ ගැහන් ළමයි ඔයා තමයි කවුන්සලින් යන්න ඕනේ තේරුණා ඔයාට එයාට නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයාට ඕකේ මොකද්ද පරිස්සමෙන් නටන්න යාළුවනේ ලිස්සන්න පුළුවන් ඒවාට මන්නම් කියන්නේ ඔය වගේ හොඳ වැඩි සෝරි මට හිනා ගියා යාළුවනේ නටන්න ඕන නම් පරිස්සමෙන් නටන්න ඉස්සන සුළුයි බිම තෙත් වෙලා තියෙන්නේ හරිද
කවදාරි මම් මැරෙනෙත් නැගලා නැගලා බිච්ච මුන්නන් සාපයක් රටන ඇයි ආසාාවෙන් බලපල්ලකොබ බනින්නේ නැතුව මේකට බයින්න මේක තර එල්ල මැරලද මැරනද මුන් තමයි රෑට ලයිවෙන් මයි බෝයි චාම් ගෑනු ළමේ වැරදිව ලයිට්ටත්දා සුපිරි මං හැබ ලයිට්ක නිවන වීඩියෝ තිල්ලුවයාගේ නැත්තම් පිළිවලක් නෑ නමචන් සිරාවට මේ අතින් සතුටු කරන හරිම විදිත මං මැරි මට වයිස් දැකත් වැඩිය පීඩියක් නෑ ඒගේ වීඩියෝ මීට ඩොක්ට පේනවන රටේ මිනිස්සුගේ මනස කොහෙද කියලා තියෙන් උයදිතින් මේරට හදන්න බැන්දේ එතනයි තියෙන ප්‍රශ්න කුරු නෑගල මෝල් කුරුට්ට අඩු ඇයිඒවම් මේ අඩු මේක පොලිසිය යනවා නෙබා අම්ම පල්ල මූල පම ගහන්ගි දෙෙනවා උන්දන්න වන්නවලින් කුරණෑල ලාසා වුණු ලාස්වල්ටත් යන්න න බ කව් අම්මල දත්වල උගි කෑල් සද්ධ කරන්න දෙපා උන් දෙන්න හැරයි මුන්න මකුලත් දේ අඩු නිදිද උට නිදී අඩේ අර අඩේ උන් කොහොමද යන්න විස්සුවක්නේ කාසි පන්න නැති කාලෙ ගම්ම දුන්නේ කාලෙකුපි ගහ පිට ගිය පස්සේ බලක්ෂන් වගේ අමිත ලංකාවෙන මේ හින්දා කිසි ප්‍රශ්නයන් අපි නේන එච්ච ආලයත් එක්ක ඒවා අම්බේ හොඳේ මුන්ටත් කොල්ලු ඇතිනේ මහර විට උහිද මේ ස්පායි ලංකාවවත් සිරාට අඩු නෑ ඉදාවට පෙන්න්න ගන්න බුදු මමාරුවත් අංකන මේ ලංකාවෙනම් වෙන්ඩ බෑ කියල මං හිතා හිටිය හැබැ ලංකාවගේ ම යනට කනට බයි ගහෙන් පස්ස කෙල්ලු ම අමාරුවෙන් ඇවිදි ඒගන ඇයි ඇයි අමාරුද ඔහොම තමයි කියල තැනකට එන්න කැපකිරීම් කරන්න වෙන දැන්ඉතින් කිරලෝ සුවර් දවස් දෙක තුනකින් ඔයම දැන්න තේරු අංගර දගරක මිස්ජී වගේ සි අවුදු බම්මුම රස්සනයක රවට්ට ලෙවන් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවච තේරුම් ගන්නද පා පේස්බුක් ඔක්කොම යාගාව තියෙන්නේ මෝ පේස්බුක් හැමදේම වයිබර් එක මගේ ළඟ මේ වට්සප් එක මේක දැනට තියෙනවා වට්සප් එක කොයි වෙලාගේ ඉල්ලයිද දන්න හැ මං වගේ මැසේජ් එකක් දැම්මොත් වොයිස් එකක් දානකම් ඔයා රිප්ලයි කරන්න එපා හරිද දැන් අවුලක් නැහැ දැන් මගේ ළඟ තියෙන්නේ ඒ මට කියන්න බෑනේ තක හිටිච්ච ගමන් එයා ලොග් වෙනවා මගේ මෙහි කෝඩ් එක ඉල්ලලා ලොග් වෙනවා ඔයාට මැසේජ් දානවා මට ඉතින් හිනා හොඳේ මගේ මේ ෆෝන් එකේ ඉමෝ එක තියෙනවා කියලා ඌ දන්නේ නැහැ මේකෙනුත් ලොග් වෙන්න පුළුවන් කියලා ඌ දන්නේ නැහැ ඒ ෆෝන් එකේ තිබ්බට මේකෙනුත් ලොග් වෙන්න පුළුවන් ඊපස්සේ කොහොම හරි මට දැන් ඔයාට කියන්න විදිහකුත් නැහැනේ මොනවා කරන්නද මං හිතුවා ඉතින් ඔයා වොයිස් එකක් දානකම් මොකුත් කියන්නේ නැති වෙයි කියලා ඒත් එක්ක මම දැක මැසෙන්ජර් එකෙනුත් ඔයාට මැසේජ් දාලා තියෙනවා හදවත ගලවලා දෙනවා කිව්වත් විශ්වාස කරන්න එපා ඒස් වයිබර් එක සුවර් එකට තරුචි කෙනෙක් වෙන අනේ ඌ මේ කටහඬ හඳුනගනි අනේ පව්වයෝ මං හිතන්නේ දවුරු 35ක ගෑල්ලමේ ඒ කටහඬත් තමයි මට ආවේ හැම ගැහණියකටම ගරු කරන්න එපා කියන්නේ ඔන්න ඕකයි බඩුවකට බඩුව කියන්න අනිවාර්යයෙන්ම ඉගෙන ගන්නවා තේරුණා දැන් මේකට මේ ගරු කරලා හරියන්නේ තේරුම් ගන්න ඉදකින් මොන ජීවිතයක්ද මේ මට ඉතින් hina පිරිමි අසරණ වන තැන් මචං බාරේ ගාලා උඹලා ඉල්ලද්දී මටත් දුකයි මමත් මේකට සෑහෙන නයයි එනම් අද ඇති ජීගෙන්න්න ලබන සතයලුත් මොලුත් වීඩියෝකින් අයිත් තමයි බයි බයි